අද මං කතා කරන්න යන්නේ differentiation of a quotient. ඒ කියන්නේ බෙදීමක අවකලනය. අපි මුලින්ම බලමු කොහොමද බෙදීමක අවකලනය වෙන්නේ ඒකේ පොදු සමීකරණය මොකක්ද කියන එක. හරි y සමානයි u බෙදීම v කියලා මොකක් හරි ශ්‍රිතයක් දීලා දෙනවා. ඒ කියන්නේ u කියන්නේත් x වල මොකක් හරි ශ්‍රිතයක්, v කියන්නේත් x වල තවත් ශ්‍රිතයක්. එතකොට මේක බෙදීමක් විදිහට තියෙද්දි අපි කරන්නේ මුලින්ම යට එක්කෙනා වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය ගන්නවා. ඊට පස්සේ ඍණ උඩ එක්කෙනා වතාවක් යට එක්කෙනාගේ අවකලනය, ඊට පස්සේ අන්තිමට මේ ඔක්කොම බෙදනවා යට එක්කෙනාගේ වර්ගෙන්. එතකොට ඒක තමයි මේ ලියලා තියෙන්නේ dy/dx සමානයි යට එක්කෙනා වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය v වතාවක් du/dx ඍණ උඩ එක්කෙනා වතාවක් යට එක්කෙනාගේ අවකලනය u වතාවක් dv/dx අන්තිමට v වර්ගෙන් අපි බෙදනවා. එතකොට මේක මතක තියාගන්න ඕන දේ තමයි අනිවාර්යෙන් ඍණ ලකුණ ආවට පස්සේ තමයි යට එක්කෙනා අවකලනය වෙන්නේ. හරි එතකොට අපි දැන් මේ ටික ගානකට ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා උදාහරණ වලින් බලමු. පළවෙනි ගාන තමයි y සමානයි 3x ඍණ 1 බෙදීම 2x ධන 3. එතකොට මේක අපි අවකලනය කරොත් dy/dx සමානයි යට එක්කෙනා වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය. ඒ කියන්නේ 2x ධන 3 වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය. එතකොට 3x ඍණ 1 අවකලනය 3යි. එතකොට මේ වගේ මම අවකලනය කරන්නේ කොහොමද කියලා කලින් කියලා දීලා තියෙනවා. ඔයාලා මේක දන්නේ නැත්නම් මුලින් මේ වීඩියෝස් ටික බලලා ඉන්න. හරි දැන් අපි කරේ යට එක්කෙනා වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය, ඊට පස්සේ ඍණ උඩ එක්කෙනා වතාවක් යට එක්කෙනාගේ අවකලනය. 3x ඍණ 1 වතාවක් යට එක්කෙනාගේ අවකලනය කියන්නේ 2x ධන 3 අවකලනය 2. ඊට පස්සේ මේ ඔක්කොම බෙදනවා යට එක්කෙනාගේ වර්ගෙන් 2x ධන 3. දැන් අපිට පුළුවන් මේක තව ටිකක් සුළු කරගන්න. මම මුලින්ම පළවෙනි එක 3න් වැඩි කරන් ඉන්නම්. දෙවාරයක් 3 6x ධන 9. ඊට පස්සේ මේකත් මම වැඩි කරොත් 3 වාරයක් 2 6x ධන 2 බෙදනවා මේකේ වර්ගයේ 2x ධන 3 වර්ගෙන්. එතකොට මෙතන ධන 6xට ඍණ 6x කැපෙනවා. 9යි 2යි 11 වෙනවා. උඩ 11ක් තියෙනවා යට 2x ධන 3 වර්ගයක් ඉතුරු වෙනවා. එතකොට අපිට මේක මේ ගානට සුළු කර හැකි. අපි දැන් බලමු ඊළඟ ගාන කොහොමද හදන්නේ කියලා. ඊළඟ ගාන තමයි y සමානයි 5x වර්ග බෙදීම 3x ධන 7. එතකොට මේකත් අපි කලින් එක විදිහටමයි dy/dx සමානයි යට එක්කෙනා වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය 3x ධන 7 වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය. උඩ එක්කෙනාගේ 5x වර්ගයේ අවකලනය 5 වරක් 2 10යි බලෙන් එකක් අඩු වෙනවා 10x වෙනවා. ඊට පස්සේ ඍණ උඩ එක්කෙනා වතාවක් යට එක්කෙනාගේ අවකලනය 5x වර්ග වතාවක් යට එක්කෙනාගේ අවකලනය කියන්නේ 3x ධන 7 අවකලනය 3. ඊට පස්සේ මේ ඔක්කොම බෙදනවා යට එක්කෙනාගේ වර්ගෙන් 3x ධන 7 වර්ගෙන්. හරි මේකත් අපි සුළු කරගත්තොත් මම පළවෙනි එක 10න් වැඩි කරගන්නවා. මෙතන එනවා 30යි x වර්ග ධන 70යි x ඍණ 5 වරක් 3 15යි x වර්ගයක්. යට ඉතුරු වෙනවා 3x ධන 7 වර්ගේ. 3x ධන 7 වර්ගය. එතකොට මේක තව ටිකක් අපි සුළු කරොත් 30x වර්ගයෙන් 15x වර්ගයක් අඩු වුණොත් අපිට එනවා 15x වර්ග ධන 70යි x බෙදීම 3x ධන 7 වර්ගයක්. ඊට පස්සේ මේකෙන් අපිට ඕන නම් මම මේ පැත්තට ගන්නම් x ඉවතට අරන් ලියන්න පුළුවන් 15යි x ධන 70යි x බෙදීම 3x ධන 7
වර්ගය. එතකොට මේක මේ ගානට සුළු වෙනවා. අපි දැන් බලමු ඊළඟ ගාන කොහොමද හදන්නේ කියලා. ඊළඟ ගාන අපිට තියෙනවා y සමානයි 8x ඍණ 7 බෙදීම 5x ධන 4 සම්පූර්ණ එක්කෙනාගේ වර්ගමූලයක්. එතකොට මේකත් අපි කරන්නේ අර විදිහටමයි dy dx සමානයි යට එක්කෙනා වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය. ඒ කියන්නේ 5x ධන 4 වර්ගමූලේ වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය 8x ඍණ 7 අවකලනය 8යි. ඍණ උඩ එක්කෙනා වතාවක් යට එක්කෙනාගේ අවකලනය 8x ඍණ 7 වතාවක් යට එක්කෙනාගේ අවකලනය. එතකොට මං කලින් ගණන් වල කියලා දීලා තියෙනවා. එතකොට අපිට වර්ගමූලයක් භාග්‍ය බලයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මේක ශ්‍රිතයක n වෙනි බලය ආකාරයට තමයි මේක සුළු වෙන්නේ. එතකොට අපි මේක ගත්තොත් 5x ධන 4 භාග්‍ය බලය. එතකොට මම කරන්නේ භාග්‍ය මුල් ඉස්සරහට දානවා. භාග්‍ය වතාවක් 5x ධන 4 මෙතන උඩින් තියෙන භාග්‍ය බලයනේ. භාග්‍ය බලයෙන් එකක් අඩු වුනහම ඍණ භාග්‍ය වෙනවා. ඍණ භාගයයි ඊට පස්සේ අපි ගන්න ඇතුළේ එක්කෙනාගේ අවකලනයෙන් වැඩි කරනවා. 5x ධන 4 අවකලනය වෙන්නේ 5යි. ඊට පස්සේ මේ ඔක්කොම බෙදනවා යට එක්කෙනාගේ වර්ගයෙන්. 5x ධන 4 වර්ගමූලේ වර්ගයක් කියන්නේ වර්ගයට වර්ගමූලේ කැන්සල් වෙලා 5x ධන 4ක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක තව ටිකක් සුළු කරගන්න. මේක සුළු කරන්නම් මං 5x ධන 4 වර්ගමූලය කියන්නේ භාග්‍ය බලයනේ. එතකොට මම මේක මෙන්න මේ කොටස පහළට ගන්නවා. බෙදීමක් විදිහට පහළට අරගෙන ගත්තාම එතකොට අපිට මේ සම්පූර්ණ එක බෙදීම දෙවතාවක් 5x ධන 4 භාග්‍ය බලය එනවා. එතකොට ආවට පස්සේ මම කරන්නේ පොදු හරය ගන්නවා. හරිද? මෙන්න මේකට එතකොට මේ කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස ආයෙ වැඩි කරන්න තියෙන්නේ මෙන්න මේකෙන්. දෙවතාවක් 5x ධන 4 භාග්‍ය බලයෙන්. එතකොට ඒක මම වැඩි කරොත් මේක කියන්නේ 5x ධන 4 භාග්‍ය බලයේ වතාවක් 5x ධන 4 භාග්‍ය බලයක් එනවනේ. එතකොට භාග්‍ය බලය එකතු වුනහම 5x ධන 4 එකක් එනවා. එතකොට මේ දෙකෙනුත් වැඩි වුනහම 8 දෙකෙන් වැඩි වුනහම 16 වතාවක් 5x ධන 4 පළවෙනි බලයක් එනවා. ඊට පස්සේ අපිට මේ ටික මෙහෙමම තියෙනවා. 5 ඉස්සරහට අරන් ලියන්නම් 5 වාරයක් 8x ඍණ 7 උඩ එච්චරයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ මට අර බෙදපු එක මන් දානවා දෙවතාවක් 5x ධන 4 භාග්‍ය බලය. ඊට පස්සේ මේ සම්පූර්ණ එක බෙදීම මෙන්න මේ කැලල තියෙනවා. ඒ කියන්නේ 5x ධන 4. හරි මේක දැන් තව ටිකක් සුළු කරගත්තොත් මම කරන්නේ මෙන්න මේ සෙට් එක ආයෙ යටට ගන්නවා. මුළු බෙදීමේ යටට ගන්නවා. ඒ වගේම මෙන්න මේ ටිකත් උඩ තියෙන ටිකත් වැඩි කරලා ලියා ගන්නවා. එතකොට අපිට එනවා 16 වරක් 5 80x ධන 16 වරක් 4 64යි. 64 ඍණ 5 වරක් 8 40යි x ඍණයි ධන 35ක් එනවා. හරි ඊට පස්සේ උඩ ටික සුළු වුණා යට ටික ලියාගමු. දැන් මෙතන 5x ධන 4 වතාවක් 5x ධන 4 භාග්‍ය බලය වෙනවනේ යට. එතකොට මේ දෙක සුළු වුණාම අපිට එනවා දෙවතාවක් 5x ධන 4 3 බෙදීම 2 බලයක්. ඊට පස්සේ මේක අපිට තව ටිකක් සුළු කරගත්තයි මම මේ පැත්තෙන් ලියන්නම්. මේක සමානයි 80x කින් ඍණ 40x අඩු වුණාම අපිට එනවා 40x. ඊට පස්සේ 64යි ධන 35යි කියන්නේ එනවා ධන 99ක්. ධන 99ක්. බෙදීම යට එක්කෙනා තියෙනවා දෙවතාවක් 5x ධන 4 3 බෙදීම 2 බලයක්. එතකොට මේ ගාන අපිට මේ වෙනකන් සුළු කරගන්න පුළුවන්. එතකොට අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික තමයි. මම හිතනවා ඔයාලට අද පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.
ඉතින් මේකෙන් ඔයාලට වැඩක් වුණා කියලා හිතනවා නම් අපිව subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.